දැන් අපි සාකච්ඡා කරන්න පටන් ගමු 1999 වෘත්ත චලිතය ගැටලුව. මොකක්ද එතන කියන්නේ? කැපිටල් A හා B අංශු දෙකක් අරයන් පිළිවෙලින් RA හා RB වූ ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක ගමන් ගන්නා අතර ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක් මෙන්න එක්කෙනෙක් මෙන් අනිත් එක්කෙනා එකම කේන්ද්‍රය අපි හිතමු කේන්ද්‍රය O කියලා අකුරු දාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. වෘත්ත දෙකක ගමන් ගන්නා අතර ඒවායේ භ්‍රමණ ආවර්ත කාල සමාන වන්නේ. හරි. කවුද RA කවුද RB කියලා අපිට දීලා නැහැ. ඒ නිසා මම මේක ලකුණු කරගන්න මෙයා තමයි RA මෙයා තමයි RB. හරිද? A හා B අංශු දෙකක් අරයන් පිළිවෙලින් RA හා RB වූ ඒක කේන්ද්‍රීය වෘත්ත දෙකක ගමන් ගන්නා අතර ඒවායේ භ්‍රමණ ආවර්ත කාල සමාන වේ. භ්‍රමණ ආවර්ත කාල සමාන වේ කියලා කියන්නේ. හරිද? එහෙනම් අපි හිතමු මෙන්න මේ වගේ ලක්ෂයකින් මේ වස්තු දෙකම චලිතය ආරම්භ කරා කියලා. නිකමට හිතමු. එකම තැනකින් චලිතය ආරම්භ කරනවා කියලා. හරිද? භ්‍රමණ ආවර්ත කාල සමානයි කියන කතාවේ හැංගිච්ච කරුණ තමයි අපි දන්නවා කෝණික ප්‍රවේගය කියලා කියන්නේ ඔමෙගා සමානයි 2π බෙදීම t. භ්‍රමණ ආවර්ත කාල සමාන වුණාම 2π කියන්නේ කොහොමත් නියතයක්. එහෙනම් මේ වස්තු දෙකේම කෝණික ප්‍රවේගය සඳහා ලැබෙන පිළිතුර ගැන ඔයාලට අයිඩියා එකක් එන්න ඕනේ. මොකද වෙන්නේ? මෙයාගේ කෝණික ප්‍රවේගයයි මෙයාගේ කෝණික ප්‍රවේගය කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියන කතාව තමයි ඔතන හැංගිලා තියෙන්නේ. හරි? ඊට පස්සේ දැන් අපිට කියනවා A හි කේන්ද්‍රාභිසාරී ත්වරණය B හි කේන්ද්‍රාභිසාරී ත්වරණයට දරන අනුපාතය මොකක්ද කියලා අහන්න. කේන්ද්‍රාභිසාරී ත්වරණය අපි දන්නවා මෙයාගේ සිම්පල් A කියලා ගමු. මෙයාගේ සිම්පල් A B කියලා අපි ගමු. හරිද? 1998 ගැටලුවත් මේක එක්ක පොඩ්ඩක් ළඟින් යන ගානක්. ඒතර අපි දන්නවා භ්‍රමණ කාලාවර්ත සමාන වෙනකොට කෝණික ප්‍රවේග සමානයි නම් කේන්ද්‍රාභිසාරී ත්වරණය සඳහා අපිට ගන්න පුළුවන් සමීකරණ දෙකක් තියෙනවා. එතකොට A සමානයි R ඔමෙගා වර්ග. ඔන්න. ওই සමීකරණ දෙක තියෙනවා. එතකොට දැන් අපිට භ්‍රමණ කාලාවර්ත සමාන නිසා ඔමෙගා සමාන බව ගැන අපිට දැන් අයිඩියා එකක් තියෙනවා. එහෙනම් අපිට සිම්පල් A කියලා කියන්නේ සමානුපාතිකයි R කියලා ගන්න පුළුවන්. මොකද ඔමෙගා කියන එක නා නියතයක් වෙනකොට ඔමෙගා වර්ගය කියන්නේ කොහොමත් නියතයක්. එහෙනම් A සමානයි A සමානුපාතිකයි R කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් සිම්පල් A සමානුපාතික වෙනවා කාටද? RA ට. සිම්පල් A B සමානුපාතික වෙනවා කාටද? RB ට. අපෙන් අහන්නේ A ගේ කේන්ද්‍රාභිසාරී ත්වරණය A ගේ කේන්ද්‍රාභිසාරී ත්වරණය A හි කේන්ද්‍රාභිසාරී ත්වරණය බෙදීම B හි කේන්ද්‍රාභිසාරී ත්වරණය A කියන්නේ A ගේ කේන්ද්‍රාභිසාරී ත්වරණය සමානුපාතික වුණා RA ට. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් KRA කියලා බෙදීම මෙයා අපිට ලියන්න පුළුවන් KRB කියලා. ඔහොම ලියන්න පුළුවන්. මේ K කියන්නේ ඇත්තටම ඔමෙගා වර්ගය කියන එක. ඒතර මේක සමාන වෙන්නේ කාටද? K ට K කැපුණාම RA බෙදීම RB ට තමයි සමාන වෙන්නේ. හරි. පිළිතුර එතකොට 1. උත්තර අංකය 1. හරි. එහෙනම් ඊළඟ ගැටලුවට අපි යමු.